කොහොමද පටන් ගන්නෙ? අද අපි කියවෙන්න යන්නේ කොහොමද බෝල් ස්විං කරන්න කියලා ගොඩක් අය අහලා තිබ්බ වීඩියෝ එකක්. ඉතින් බලමු. ඉතින් මේ ගොඩක් අය මගෙන් අහලා තිබ්බ රිප්ලයි වීඩියෝ එකක් තමයි මම අද දෙන්නේ. ගොඩක් අය අහලා තිබ්බ කොහොමද අයියෝ ස්විං කරන්නේ? බෝලේ පා කරන්නේ කොහොමද? මේක ටේප් බෝල් එකක්ද? එහෙම කියලා ගොඩක් අහලා තිබ්බා. ඉතින් ඔව් මේක ටේප් බෝල් එකක්. ටේප් බෝල් එකක් කියන්නේ අපි ටේප් බෝල් එකක් විදිහට හදාගත්ත එකක් ආටිෆිෂියලි. නෝමලි ටේප් එකක් තමයි යූස් කරලා තින්නේ මේ පැත්ත. ඔයාලට පේන්න ඕන හින්දා මම මේක මේ දම් පාටින් පොඩ පාට කරගත්තේ. ඉතින් මේකේ මේ මහා ලොකු මැජික් එකක් නැහැ ඇත්තටම. ටේප් බෝල් එක ගොඩක් අහලා තිබ්බ ග්‍රිප් කරන්නේ අමුතු විදිහකටද එහෙම ගොඩක් අහලා තිබ්බා. ඉතින් නෝමල් ලෙදර් බෝල් එකක් ග්‍රිප් කරන විදිහට තමයි ටේප් බෝල් එක ග්‍රිප් කරන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 2 fingers කියන්නේ ඇඟිලි දෙකක් යූස් කරලා ග්‍රිප් කරාම හරි. ඒ තියෙන සයන්ස් එක අපි දන්නානේ අර බර්නෝලි concept එක. ඒතකොට බර්නෝලි concept එකේ තියෙනවා රෆ් සයිඩ් එකයි මේ පැත්ත soft side එකයි. එතකොට රෆ් සයිඩ් එකේ මොකද වෙන්නේ velocity එක අඩු වෙනවා. velocity එක අඩු වෙද්දි මේ පැත්තේ ඒ වායු තරලත් එක්ක ගැටෙන හින්දා මේ පැත්තේ ප්‍රෙෂර් එක ඉන්ක්‍රීස් වෙනවා. ඒ කියන්නේ ප්‍රෙෂර් එක වැඩි වෙනවා. soft side එක. ඒ කියන්නේ අපි ටේප් යූස් කරලා තියෙන සයිඩ් එක. මේ දම් පාට සයිඩ් එකේ velocity එක වැඩි. ඒ කියන්නේ velocity එක කිසිම රෆ් බවක් නැහැ. වායු තරලය එක්ක කිසිම ගැටීමක් නැති හින්දා ප්‍රෙෂර් එකක් ලොකුවට ක්‍රියේට් වෙන්නේ නැහැ. එතකොට අපි දන්නවනේ මේ පැත්තේ ප්‍රෙෂර් එක වැඩි වෙනවා. මොකද මේක රෆ් සයිඩ් එකක් හින්දා. ඊට පස්සේ මේ සයිඩ් එක ප්‍රෙෂර් එක normally මොකද ඒ පැත්ත soft හින්දා. මොකද අපි soft කරගත්තේ මොනවාද ටේප් යූස් කරපු හින්දා. එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් common sense ප්‍රෙෂර් එක වැඩි පැත්තේ ඉඳලා ප්‍රෙෂර් එක අඩු පැත්තට අනිවාර්යෙන් බල සම්ප්‍රයුක්තයක්, ඒ කියන්නේ සම්ප්‍රයුක්ත බලයක් ඇති වෙනවා. සාමාන්‍යයෙන් කිව්වොත් ඒ පැත්තට මූව් වෙනවා. ඒ නිසා තමයි බෝලේ ඉන් ස්විං ආවුට් ස්විං කියන එක යූස් වෙන්නේ. ඒක ලොකු දෙයක් නැහැ. ඊට පස්සේ තව අය අහලා තිබ්බා මේකේ grip එක කොහොමද කියලා. ඊට පස්සේ grip එක කියන්නේ normal leather grip එක තිබ්බනම් හරි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි දන්නවානේ දැන් ඔයාලට මේක right hand batsman කෙනෙක්ට in out swing එකක් විදිහට යවන්න ඕන නම් පොඩ්ඩක් බෝලේ හරවන්න. මේ ස්කෝර් කරලා තියෙන පොඩ්ඩක් බෝලේ හරවන්න grip එක සාමාන්‍ය leather grip එකම තමයි මේ විදිහට ඇඟිලි දෙකක් යූස් කරලා grip කරන්න මේ විදිහට පන්දුව යවුවනම් හරි. එතකොට ඉන් ස්විං එකක් ඕන නම් يعني මම මෙහෙම පෙන්නන්නම්. ඉන් ස්විං එකක් ඕන නම් පන්දුව සාමාන්‍ය මේ කෙලින්නේ පොඩ්ඩක් හරවන්න. මෙන්න මේ ගානට. එතකොට ඉන් ස්විං එක හොඳට යනවා. හැබැයි මෙහෙමයි. ලෙදර් පන්දුවයි මේක අතර තියෙන ස්විං එක වෙනස්. ඒ ගැන මොන හරි කාට හරි ඉගෙන ගන්න ඕන නම් හරි ඒ ගැන ඕනි නම් කමෙන්ට් එකක් දාන්න. ඒකටත් අපි වීඩියෝ එකක් ගේන්න. ලෙදර් පන්දුවේ තියෙන්නේ වෙනම කතා. මොකද ඒකේ සීම් එකක් තියෙනවා. ඒතකොට සීම් එක කොහොමද යූස් වෙලා ස්විං එක වැඩි කරගන්නේ? කොහොමද වින්ඩ් එක? ඒ කියන්නේ කුලඟ කොහොමද අපි යූස් කරන්නේ? ස්විං කරන්න එහෙම පුළුවන්ද? ඒ වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඉතින් අපි වීඩියෝ එක ගෙනාවේ අපෙන් අහපු ප්‍රශ්නට. ඉතින් එහෙම මොනවා හරි කාට හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. අපේ අලුත් channel එකත් ෆලෝ කරන්න. මම ඒකේ link එක දෙන්නම්. ඉතින් guys සුබ දවසක් හැමෝටම. එහෙනම් අපි ගියා.